Subscribe CryptoFriends.lk YouTube channel, like and comment. Thank you. Sinhalan Crypto Igunagamu. සුබ දවසක් සියලු දෙනාටම අපි බලමු දැන් ඉතීරියම් වල කොහොමද මාකට් අප්ඩේට් එක මේ සතියේ කියලා ගිය සතියට වඩා අපි මෙතනින් වීක්ලි දාගමු මම වීක්ලි දාගත්තට පස්සේ මේ සතියෙන් සතිය පෙන්වන්නේ ඒකට ගිය සතියේ මේ කැන්ඩල් එක තමයි මෙතනින් පෙන්වන්නේ අපිට මේ කොළ පාට කැන්ඩල් එක අපි මේ කැන්ඩල් එක උඩට ගියාට පස්සේ අපිට පෙන්වනවා අතන ඕපන් ප්‍රයිස් එක 2949යි එතකොට මාකට් එක අප් වෙලා තියෙනවා 3165 වෙනකම් ඊට පස්සේ මාකට් එකේ ක්ලෝස් එක 3143යි මෙන්න මෙතනින් ක්ලෝස් වෙලා තියෙනවා මාකට් එක ක්ලෝස් වෙලා ඊගාවට දැන් මේ වර්තමාන සතියේ ඕපන් එක 3143යි හයි එක 3308ට ගිහින් තියෙනවා ඊට පස්සේ ආපහු මාකට් එක ඩවුන් වෙලා තියෙනවා එතකොට ගිය සතියේ ඊට වඩා මේ සතියේ මාකට් එක සතියකින් බැලුවොත් මෙන්න මෙතන මේ තියෙන කැන්ඩල් එකේ 150ක් මේ වික් එකෙන් අරන් තියෙනවා මෙන්න මේ කැන්ඩල් එකේ මෙන්න මේ කැන්ඩල් එකේ ලික්විඩිටි එක තමයි මේ සතියේ කිසිලි ඉවර වෙලා අරගෙන දැන් මාකට් එක ඩවුන් වෙන ගමන් තමයි තියෙන්නේ එතකොට මාකට් එක අපි බලමු දැන් හෙට කොහොමද මාකට් එක ආපහු ආරම්භ වෙන්නේ කියලා අලුත් සතියට ඊට පස්සේ වන් ඩේ chart එකට ගියාට පස්සේ වන් ඩේ chart එකේ අපිට පේනවා මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් පැරලල් ලයින් දෙකක් ඇඳුත් එහෙම මෙන්න මේ වගේ සීමාවක තමයි වන් ඩේ මාකට් එක දැනට යන්නේ. ඒ කියන්නේ ලෝ එකක් හදලා ඊට පස්සේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේ හයි එකක් හදලා තියෙනවා මෙතන. හදලා ඉවර වෙලා නැවතත් පුල් බෑක් එකක් ඇවිල්ලා තියෙනවා. පුල් බෑක් එක හදලා මෙන්න මෙතන බ්‍රේක් කරොත් එහෙම තමයි මෙතන ඉන්නේ හය ලෝ එකක් පොඩි ටයිම් ෆ්‍රේම් එකේ. එතකොට මෙතන ලෝ එකටයි මෙතන ලෝ එකේ ඉඳලා මෙතන පොඩි ටයිම් ෆ්‍රේම් එකේ හදලා තියෙන හයි එකට අපි විබුනාචි දැම්මොත් එහෙම සාමාන්‍ය මාකට් එක දැන් ගෝල්ඩන් පොකට් එක ආසන්නයේ තියෙන්නේ. එතකොට මේ සතියේ හෙට මාකට් එක ඕපන් එකත් එක්ක නැවතත් මාකට් එක මේ 0.5 වලින් ඩවුන් වුණොත් එහෙම අපිට ආපහු ලෝන් එන්ට්‍රියක් බලන්න පුළුවන් තත්ත්වය තියෙනවා. එතකොට ඉදිරි දවස් ටිකේ අපිට බලා ගන්න පුළුවන් දැන් හෙට මේ ඩේ කැන්ඩල් වල මේ අතර සීමාවනේ අපිට බලන්න වෙන්නේ. මෙන්න මෙතන තියෙන ලෝ එකයි මෙන්න මෙතන තියෙන මේකේ හයි එකයි අතරතුර අපි බැලුවොත් එහෙම එතකොට මෙතනින් අපිට පොඩි ටයිම් ෆ්‍රේම් වලින් එන්ට්‍රි එකක් ගන්නවා නම් අපි 1 hour වලට ගිහිල්ලා බලමු. වන් hour වලට ගියාට පස්සේ අපිට පෙන්වන්නේ සීමාව මෙන්න මේ සීමාව. මේ සීමාවනේ අපිට පෙන්වන්නේ. මෙන්න මෙතන සිට මෙතනටනේ. එතකොට මේ ටයිම් ෆ්‍රේම් එකේ දැන් මේ අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා ඉවර වෙලා ආපහු නැවතත් මෙතනට අප් ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා පුල් බෑක් එක ඇවිල්ලා ආපහු මෙතනට ගිහිල්ලා මාකට් එක මෙතන තියෙන ලික්විඩිටි එක අරගෙන මාකට් එක ඩවුන් වෙන ගමන් තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය ලෝන් එන්ට්‍රියක් අපි ආයෙ බලනවා නම් මෙන්න මේ කිට්ටුවට වගේ එනකන් ඉන්න වෙනවා අපිට ලෝන් එන්ට්‍රියක් ගන්න.
2980වත් 2892ත් අතරතුරට මාකට් එක આવුත් ලොන් එන්ට්‍රි එකක් බලන්න පුළුවන්. එතකොට අපි නැවතත් මේකෙම ෂෝට් එන්ට්‍රි එකක් බලනවා නම් මෙන්න මේ 3180 සහ 3303 අතරට ගියාට පස්සේ 15 මිනිත් වලට ගිහිල්ලා ඉවර වෙලා 15 මිනිත් වලින් බලලා ඉවර වෙලා ට්‍රෙන්ඩ් එකයි 5 මිනිත් වලින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ෂෝට් එන්ට්‍රි එකක් ගන්නවා නම් අපිට මෙන්න මේ සීමාවෙන් වගේ ෂෝට් එන්ට්‍රි එකක් ගත්තොත් එහෙම ඒක අපිට අල්ලගෙන ඉන්න පුළුවන් ටිකක් පල්ලෙහාට එනකම්. තාම BTC ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන නිසා. ඊට පස්සේ අපි බලමු අපි කලින් මාක් කරගත්ත SMC chart එකට ගිහිල්ලා ඉවර වෙලා එතකොට SMC chart එකට ආවට පස්සේ SMC one day chart එකේ මම මේ ඉන්නේ SMC වලට අනුව. එතකොට ඒකෙත් SMC වලට අනුව මෙන්න මෙතනින් ගත්ත ෂෝට් එන්ට්‍රි එකක් තියෙනවා මගේ. ඒ ෂෝට් එන්ට්‍රි තමයි තාම තියාගෙන ඉන්නේ. මේ කිට්ටුවට වගේ එයි කියලා බලාපොරොත්තු වෙනවා මාකට් එක. අඩුම තරමෙන් මේ BTC වලින් ඉන්නේ අපි මේක මාරු වෙන්න ඕන Ethereum වලට. ඒකට Ethereum වල BTC වල වගේ තමයි මාකට් එක මෙන්න මේ මෙතන OB එක ටච් කරලා ඉවර වෙලා මාකට් එක ඩවුන් වෙනවා. ආපහු අපි ලෝන් එන්ට්‍රි එකක් ගන්නවා නම් මේ කිට්ටුවටවත් එන්න ඕන. එතකොට අපි 1 hour වලට ගිහිල්ලා බලමු. 1 hour වලට ගියාට පස්සේ 1 hour වල මොනවම තමයි අපිට පෙන්වන්නේ. 1 hour වල මෙතන ලෝ එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන මාකට් එක අප් වෙලා තියෙනවා. 15 මිනිත් වල හයි එකක් හදලා තියෙනවා. 15 මිනිත් වල හයි එක හදලා ඉවර වෙලා පුල් බෑක් එකක් ඇවිල්ලා තියෙනවා මෙතනට. පුල් බෑක් එක ඇවිල්ලා ආපහු මේ අප් වෙන ගමන් තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙන ලික්විඩිටි එක අරගෙන තමයි දැන් මේ මාකට් එක ඩවුන් වෙන්නේ. ආපහු අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙන්න මේ සීමාවට වගේ ආවොත්. එතකොට 15 මිනිත් වලින් දැන් හිට මාකට් එක අලුතෙන් මාකට් එක ඕපන් වෙනවනේ. හිට සඳුදා මාකට් ඕපන් එකත් එක්ක මාකට් එක පොඩ්ඩක් අප් වෙලා ඉවරලා ආපහු ඩවුන් වෙනවා. එතකොට අපිට ලෝන් එන්ට්‍රි එකක් මෙන්න මේ හරියකින් වගේ 2890න් ඒ කිට්ටුවට වගේ ආවොත් මාකට් එකේ ලෝන් එන්ට්‍රි එකක් බලන්න පුළුවන් 15 මිනිත් වල. එතකොට ස්කැල්පින් එන්ට්‍රි එකක් ගන්න කෙනෙක් ඉන්නවා නම් මෙතන මාකට් ඕපන් එකත් එක්ක මෙන්න මේ හරියකින් වගේ 3100 3200 අතරතුරේදී ෂෝට් එන්ට්‍රි එකක් බලන්න පුළුවන්. මේ හරියෙන් ලෝන් එන්ට්‍රි බලන්න එපා. මාකට් එක ඩවුන් වෙන නිසා. එතකොට ඒ ටික තමයි තියෙන්නේ Ethereum වල. ඔයගොල්ලෝගේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එකට.